ආයුබෝවන් ආදරණීය මගේ සහෝදරයන් සියලුම දෙනාට විශේෂයෙන්ම මුලින්ම මම සුබ ප්‍රාර්ථනා කරනවා Tamanගේ සිහින දේශයට යන්න තියෙන හිතේ තියෙන ප්‍රාර්ථනාව හැමෝගෙම ඉෂ්ට වේවා කියලා. ඉතින් විශේෂයෙන්ම හෙට දවසේ ඒ කියන්නේ 2026 6 වෙනි මාසයේ දෙවනිදා ඔන්න ආපහු වෙබ් එක ඕපන් වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක් නිල වශයෙන් කරලා තිනවා. දෙවනිදා වෙබ් එක ඇතුළත් වෙන බව. වෙබ් එක ඕපන් වෙන බව. ඉතින් පිරිමි අයදුම් කරුවන්ට පමණයි මේ අවස්ථාව ලැබෙන්නේ. හැබැයි ගොඩක් අය මේ වෙන විට තමන්ගේ ජංගම දුරකථනයෙන් තමයි අයදුම්පත ඇතුළත් කිරීමට සූදානමින් සිටින්නේ. පසුගිය වතාවල් වල බොහෝ අයට ඒ නිසා ඒ අවස්ථාව ගිලිහී ගියා. මග ඇරුණා. මොකද එම වෙබ් අඩවියට පිවිසීමට ජංගම දුරකථනයෙන් ඉතාමත් අපහසුයි. බැරිම නෙවෙයි පුළුවන්. නමුත් ලැප්ටොප් එකකින් හෝ PC පරිගණකයකින් ඩෙස්ක්ටොප් එකකින් මේ වැඩේ කරන්න පුළුවන් නම් ඉතාම පහසුයි. විශාල පිරිසක් එකවර තමන්ගේ දත්ත ඇතුළත් කරන නිසා යම් අපහසුතාවයක් එන්න පුළුවන්. නමුත් ලැප්ටොප් එකකින් හෝ වෙනත් පරිගණකයකින් මේ ඇතුළත් කිරීම කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. හැබැයි කනගාටුවට කාරණේ පසුගිය වතාවල් වල අපේ සමහර කොමියුනිකේෂන් කරන සමහර අපේ අය රුපියල් 500ක් අරගෙන අපේ කොල්ලොගෙල්ලොන්ගෙන් 500ක් අරගෙන මේ වැඩේ කරලා දීලා තිබුණා. ඒක ඉතාමත් කැත වැඩක්. මම නම් දකින්නේ අඩුම රුපියල් 100ක් ගත්ත නම් කමක් නැහැ. මේක විනාඩි 5ක වැඩක්. තමන්ගේ මාසයට රුපියල් 100ක් ගත්ත කියමු විදුලි බිලට. යන විදුලියට සහ වැය වෙන කාලයට මොකද විනාඩි 5ක වැඩක්. ඉතින් රුපියල් 500ක් අරගෙන මේ වැඩේ කරලා දුන්න කියන්න නම් ඊටාම ඒක නරක දෙයක්. ඉතින් ඒ නිසා අපේ අයට උදව්වක් විදියට රුපියල් 100ක් ගත්ත නම් කමක් නැහැ. ඒ නිසා මම කියන්නේ එහෙම අසාධාරණ වැඩ කරන්න එපා. මේ වෙලාවේ පුළුවන් තරම් අපිට උදව් කරන්න, අපේ කොල්ලොන්ට උදව් කරන්න, මේ වැඩේ කරගන්න. විනාඩි 5ක වැඩක් නිසා. ඒ නිසා අපේ සහෝදරවරුන්ටත් මම මතක් කරනවා ඉතාමත් ආදරෙන් පුළුවන් නම් තමන්ගේ නෑදෑ කෙනෙක්ගේ, තමන්ගේ යාළුවෙක්ගේ, දුවෙක්ගේ, පුතෙක්ගේ ඕ කිසියම් තැනක එහෙම නැත්නම් කොමියුනිකේෂන් එකකින් හරි ලැප්ටොප් පරිගණකකින් හෝ වෙනත් PC එකකින් තමන්ගේ දත්ත ඇතුළත් කරගන්න පුළුවන් නම්, තමන්ගේ අයදුම්පත පිරිවීමට පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ජංගම දුරකථනයෙන් මේක ඇප්ලයි කරන්න බලන් ඉඳලා ගොඩක් අයට බැරි වුණ නිසායි මම මේක නැවතත් මතක් කරන්නේ. පුළුවන් නම් හැමෝම අර විදියට උත්සාහ කරන්න. ඒක ඉතාමත් සාර්ථකයි. එහෙනම් ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න. තවත් විශේෂ තොරතුරක් තිබුණොත් මම අනිවාර්යෙන් ඒ ගැන සටහනක් තියන්න වීඩියෝ එකක් කරනවා. බොහොම ස්තුතියි. සියලුම දෙනාට ජය වේවා.